Hello everyone. කවුරු හරි කෙනෙක් ඔයාගේ ගිටාර් ප්‍රොෆයිල් එකට හෝ ඔයා කරපු ප්‍රොජෙක්ට් එකට ආවම මුලින්ම දකින්න මොකද්ද? ඒ තමයි ඔයාගේ readme ෆයිල් එක. හොඳ readme එකක් තිබුණොත් ඔයාගේ ප්‍රොජෙක්ට් එක ගැන පැහැදිලි අවබෝධයක් ලැබෙනවා. ඒ වගේම කියා ලබා දෙන ඉදිරියේ ඔයාගේ වටිනාකම වැඩි වෙනවා සහ ඔයාගේ මුළු ප්‍රොෆයිල් එකම ප්‍රොෆෙෂනල් පෙනුමක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම කියලා දෙනවා readme එක අනිවාර්යයෙන් තිබිය යුතු දේවල් මොනවද? ඒක ලස්සනට පිළිවෙලට සකස් කරගන්නේ කොහොමද සහ ඊටාම ලේසියෙන් readme එකක් හදාගන්න පුළුවන් tools මොනවද කියලා. ඔයා මේ series එකට අලුත්ද? එහෙනම් මම ඔයාලට ආරාධනා කරනවා පරණ වීඩියෝස් බලලා මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා. එහෙනම් අපි පටන් ගමු. මුලින්ම බලමු මොකද්ද මේ readme එකක් කියන්නේ කියලා. readme එකක් කියන්නේ ඕනම ප්‍රොජෙක්ට් එකක පෙරවදන වගේ දෙයක්. මේකේ සාමාන්‍යයෙන් ඇතුළත් වෙන්නේ මේ ප්‍රොජෙක්ට් එක මොකක්ද? මේක පාවිච්චි කරන්නේ කොහොමද? මේකට පාවිච්චි කරපු ටෙක්නොලොජිස් මොනවද? ඒ වගේම මේක ඉන්ස්ටෝල් කරන්නේ කොහොමද වගේ දේවල්. සරලවම කිව්වොත් මේක තමයි ඔයාගේ ප්‍රොජෙක්ට් එකේ ෆ්‍රන්ට් පේජ් එක. ඇයි readme එකක් මේ තරම් වැදගත් වෙන්නේ? කෙනෙක්ට ඔයාගේ කෝඩ් එක ඇතුළට ගිහින් බලන්න කලින් මේකෙන් මොකක්ද වෙන්නේ කියලා තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම ඕපන් සෝස් වගේ ප්‍රොජෙක්ට් වලට දායක වෙනවා නම් මේකේ තියෙන විස්තර අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි. readme එකක් නැති ප්‍රොජෙක්ට් එකක් කියන්නේ නමක් නැති පොතක් වගේ වැඩක්. හොඳ readme එකක මේ කොටස් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. පැහැදිලි නමක්, මොකද්ද මේකෙන් වෙන්නේ කියලා සරල පැහැදිලි කිරීමක්, ඒ වගේම මේක කොහොමද අපි PC එකට ඉන්ස්ටලේෂන් කරගන්නේ කියලා. ඒ වගේම පාවිච්චි කරපු ටෙක්ස්ට් එකක් මොනවද? ඒ වගේම ගැටලුවක් තිබුණොත් ඔයාව සම්බන්ධ කරගන්න පුළුවන් ආකාරය මොනවද? ඔයාට මේ හැමදේම අතින් ලියන්න අමාරුයි නම් බය වෙන්න එපා. ඒකට ලේසි ක්‍රම කිහිපයක් තියෙනවා. මම මේ හැම එකකම link එකක්ම පල්ලෙහා description එකේ දාලා තියන්න. ඔයාලට තියෙන්නේ එතනින් කෝඩ් එක copy කරලා මෙතන paste කරන එක විතරයි. readme එකක් ලියන්න පාවිච්චි කරන්නේ markdown කියන භාෂාව. ඒක ඉගෙන ගන්න ඔයාලට වෙබ්සයිට් ගොඩක් තියෙනවා. මම ඒ link උත් description එකේ දාලා තියන්නම්. මේ tips ටික මතක තියාගන්න. සරල වෙන්න. අනවශ්‍ය විදියට දිග විස්තර ලියන්න එපා. ඒ වගේම visuals පාවිච්චි කරන්න. ඒ වගේම ඔයාලට පුළුවන් installation steps ඉතාමත් සරලව පැහැදිලිව තියන්න. මේ වැරදි කරන්න එපා. ප්‍රොජෙක්ට් එක ගැන කිසිම විස්තරයක් නැතුව ඔයාගේ readme එක තියන්න එපා. ඔයාලට පුළුවන් ඔයාගේ GitHub profile එකටම විශේෂ readme එකක් හදන්න. මේක තමයි ඔයාගේ personal developer portfolio එක. ඔයාගේ දක්ෂතා ලෝකෙටම පෙන්වන්න මේක හොඳම ක්‍රමයක්. මම මේ ගැන දෙවෙනි වීඩියෝ එකෙන් ඔයාලට කියලා දුන්නා. ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. මම උඩින් මේ වීඩියෝ එකේ link එක දාන්නම්. දැන් ඔයාත් දන්නවා ඔයාගේ ප්‍රොජෙක්ට් එක ප්‍රොෆෙෂනල් විදියට පෙන්වන්නේ කොහොමද කියලා. ඊළඟ වීඩියෝ එකෙන් අපි බලමු GitHub Action කොහොමද ඩෙවලොපර් කෙනෙක් විදිහට අපේ වැඩ කටයුතු ඔටෝමේෂන් කරන්න කියලා. වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් එකක් දාන්න. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් මේ වීඩියෝ සීරීස් එක දිගටම බලන්න ඉන්න සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. සුබ දවසක්.